ජංගල් බුක් ජංගල් බුක් කියලා කියන්නේ අද වෙනකොට ලොකු පොඩි කවුරුත් ඊටම ආසාවෙන් රස විඳින කතා මාලාවක්. කැලේ ඉන්න සතුත් එක්ක ජීවිතය ගෙවන පුංචි ළමයෙක් වටා ගෙතුන මේ කතා මාලාව මේ ලෝකේ සිද්ධ වෙච්ච සැබෑ සිද්ධියක් පදනම් කරගෙන ලියවෙච්ච බවට බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ ඉන්නේ ඩිනා සනිචාර් කියන පුද්ගලයා. වයස අවුරුදු 6 දී පමණ මෙන්න මේ ඩිනා කැලේ ඉන්න උර්කේන් රංචුවක් එක්ක ගල් ගුහාවක ඉද්දී දඩයක් කරුවන් පිරිසක් විසින් මොහුව සොයා ගන්නවා. ඒ වෙනකොට මොහු කුඩා ළමයෙක්. උර්කේන් කියලා කියන්නේ කැලේ ඉන්න භයානක සත්තු జాතියක්. සමහර වෙලාවට කැලේ ඉන්න දඩයක් කරුවන්ට පහර දෙන්නත් වර්කෙයින් පසුබට වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවක මේ ඩිනා කියන පුංචි ළමයා වර්කෙයින් එක්ක නිර්පද්‍රිතව ඉන්නවා කියන එකත් දඩයක් කරුවන්ට විස්මය දනවන කරුණක් වුණා. තරමක් ආබාධිත තත්ත්වයේ හිටපු මේ කුඩා ළමයාව පසුකාලීනව මොවුන් අනාථ නිවාසයකට බාර දෙනවා. අනාථ නිවාසයකට මේ ළමයාව ගේන්නේ හරියටම සෙනසුරාදා දවසක්. මෙන්න මේ සෙනසුරාදා දවසේ හින්දා තමයි මොහුට සනිචාර් කියලා නම හැදෙන්නේ. සනිචාර් කියලා කියන්නේ සෙනසුරාදා කියන අර්ථයේ ඇති තවත් වචනයක්. මෙන්න මේ කුඩා පිරිමි ළමයා වසර 20ක් පමණ මිනිස්සු සමග ජීවත් වුණත් කවමදාවත් කතා කිරීමට ඉගෙනගෙන නැහැ. මේ අනාථ නිවාසයේ පුද්ගලයන් පවසන ආකාරයට සමහර වෙලාවට මෙන්න මේ පුංචි කොළු ගැටයා වෘකයින්ට සමාන ශබ්ද නිකුත් කරන බවටත් වාර්තා වෙලා තියෙනවා. කාලයත් සමග මොහුව වයසෙන් මොහු කරා යද්දී තදින්ම දුම්බීමට ඇබ්බැහි වෙලා තිබෙනවා. අධිකව දුම්බීම නිසා සේරෝගෙන් පීඩා විඳි මොහු වයස අවුරුදු 34 දී පමණ මරණයට පත් වෙනවා. ඉතින් අද අපි හැමෝම වගේ ඊටම ආසාවෙන් රස විඳින රඩියාඩ් කිප්ලිං විසින් රචිත ජංගල් බුක් කියන කෘතියට පාදක වෙන්නේ මෙන්න මොහුගේ චරිතයයි. මේ වගේ වටිනා විස්තර හැමදාම දැනගන්න අරුම් පුදුම අපේ YouTube channel එක දැම්ම subscribe කරන්න. ඔබට සුබ දවසක්.